කොහොමද ඔයාලට ජීවිතය වෙනස් කරන අලුත් මාතෘකාවක් ගැන කම්සෝල් බයිදනෝ මම අදත් කතා කරනවා. ඉතින් අන්තිම වෙනකන් මේ වීඩියෝ එක බලන්න කියලා සහ ඔයාගේ ජීවිතයටත් මේ වීඩියෝ එකෙන් යමක් එකතු කරගන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. මම අද කතා කරන්නේ ඔයාගේ දවස වෙනස් කරන ක්ෂුද්‍ර පුරුදු. එහෙම නැත්නම් මයික්‍රෝ හැබිට්ස් ගැන. ක්ෂුද්‍ර පුරුදු කියන්නේ ජීවිතයේ විශාල පරිවර්තනයක් සඳහා වූ දෙවන්ත උත්සාහයක් නොගෙන ඔබ දිනපතා නැවත නැවත කරන තප්පර කිහිපයක් පමණක් ගත වෙන ඉතා කුඩා ක්‍රියාකාරකම්. මෙම පුරුදු ඔබගේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ ඔබේ මනස හැඩගස්වන්නට තරම් බලවත් වෙනවා. මේවා ක්ෂණිකව ආරම්භ කිරීමට තරම් කුඩා වුණත් ඔබගේ මුළු දවසේම දිශානතිය වෙනස් කරන්නට තරම් ප්‍රබල වෙනවා. ඉතින් ඔබට සරලව කළ හැකි සහ පුදුම සහගත ලෙස ඵලදායී දෙන ක්ෂුද්‍ර පුරුදු 12ක් ගැන අපි අද කතා කරමු. අංක 1. ඔබ උදෑසනේත් අවධානයකින් යොත් හුස්මක් ගැනීමෙන් දවස ආරම්භ කළ යුතුයි. බොහෝ දෙනා අවදි වූ සැනින් කරන්නේ දුරකථනය අතට ගන්න එක. එවිට ඔබට එන පණිවිඩ දැනුම්දීම් සහ සමාජ මාධ්‍ය හරහා ඔබගේ මනස පළමු නිමිත්තේ සිටම පාලමෙල්ලීමට පටන් එයෙන් වජ ඔබ කැඹුරු හිස්මක් අරගෙන දවස සඳහා ඉතා කුඩා අභිප්‍රායක් සැකසිය යුතුයි. එය මෙවැනි සරල සිතීමක් විය හැකියි. අද මම ඉවසිලිවන්තව සිටින්නවා. අද මම එක් වැදගත් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්නවා. අද මගේ සාමය මම ආරක්ෂා කරගන්නවා. මේ සඳහා ඔබට ඉතා කුඩා වෙලාවක් ගතවත් ජීවිතයේ ඕනෑම දෙයක් කිරීමට පෙර ඔබගේ මනස නැවත ලබා ගැනීමට මේ උපකාරය වෙනවා. ඔබ දුරකථනය විවෘත කර කරබලකාරී පණිවිඩයක් දකින විට එම එක් දැනුම් දීමකින් ඔබගේ මනෝභාවය පැය ගණනකට බලපෑම් කළ හැකියි. නමුත් ඔබ එක් අභිප්‍රායකින් පටන් ගත් විට ඔබගේ මනස වඩාත් සංසුන්වී ප්‍රතික්‍රියා කරනව වෙනුවට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වෙනවා. අංක 2. ඔබ අවදි වූවහම ඔබගේ ඇඳ සකස් කළ යුතුයි. මෙය සරල බවක් පෙන්නුවත් මෙම පුරුද්ද විශාල මනෝවිද්‍යාත්මක බලපෑමක් තියෙනවා. ඔබ නැගිට්ටවහම ඇඳ සකස් කරන විට ඔබගේ මොළය කුඩා ජයග්‍රහණයක් අත්විඳිනවා. එය ඔබේ මනසට පවසන්නේ මම යමක් සම්පූර්ණ කිරීමෙන් මගේ දවස ආරම්භ කළා කියයි. මේ ක්‍රියාව මහන්සියකින් තොරව ස්වයං විනය ඉහළ නංවනවා. ඔබ හැකියාවෙන් වෙහෙසට පත්ව ගෙදර එන විට ඇඳ අවුල් වී තියෙනවා නම් ඔබට ක්ෂණිකව වැඩි ආතතියක් දැනෙනවා. නමුත් එය පිළිවෙලකට තිබෙනම් ඔබේ මනස ලිහිල් වෙනවා. උදෑසන කරන මේ තප්පර 20ක කුඩා ක්‍රියාව පැය ගණනකට පසුව ඔබේ මනස සැහැල්ලු කරන්නට ඔබට උදව් වෙනවා. අංක 3. ඔබ උදෑසන අවදි වූ විට කෝපි, කිරි හෝ තේ කෝප්පයක් බොන්නට පෙර ශරීරය සිසිල් කරන වතුර වීදුරුවක් බොන්නට මතක තබා ගත යුතුයි. ඔබේ ශරීරය අවදිවන්නේ සුළු විචලන තත්ත්වයකි. ඔබ මුලින්ම ජලය පානය කරන විට ඔබේ මොළය වේගයෙන් අවදි වෙනවා. ඔබේ ශක්ති මට්ටම ස්ථාවර වෙනවා. මෙය බොහෝ දෙනෙකුට දැනෙන උදෑසන උදාසීනකම වළක්වන්නට හේතු වෙනවා. බොහෝ දෙනෙක් තේ හෝ කෝපි කෝප්පයක් පානය කිරීමෙන් පසුව පවා නිදිමතින් සිටිනවා. ඒට හේතුව තමයි බොහෝ විට කැපෙන් හිඟයක් නම් නෙමෙයි. විචලනය. එක් සරල වතුර වීදුරුවකට එම తాවකාලික ශක්ති පහත වැටීම වළක්වා ගන්නට පුළුවන්. මේ සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් ගතවත් දවස පුරාම ක්‍රියාශීලී වන්නට ඔබට මෙය බෙහෙවින්ම උපකාරී වෙනවා. අංක 4. විනාඩියකේ නීතිය. 1 minute rule. මෙය යමක් අවසන් කිරීමට විනාඩියකට වඩා අඩු කාලයක් ඔබට ගත වෙනවා නම් ඔබ එය වහාම කළ යුතුයි. මේ නීතිය කුඩා කාර්යයන් පසුව විශාල කරදරකාරී ගැටලු බවට පත්වීම වළක්වනවා. උදාහරණයක් විදිහට ගත්තම් නාගත් පසුන් තුවාල ඉල්ලීම, සරල පණිවිඩයකට පිළිතුරු දීම, ඔබේ යතුරු නිශ්චිත ස්ථානයේ තැබීම, ඉස්සූ තවචනින් වෙත දැමීම මේ වගේ ක්‍රියාවන්ට ගතවන්නේ තප්පර කිහිපයක් පමණයි. නමුත් ඔබ ඒවා නොසලකා හැරියොත් විශේෂයෙන්ම කාර්යබහුල නිවෙස්වල ඒවා කොට ගැසී
ආතතිය ඇති කරනවා. මේ පුරුද්ද මගින් ඔබට කිසිසේත්ම ගෙදර දොරේ වැඩ කරනවා වැනි හැඟීමකින් තොරව ඔබේ පරිසරය සංවිධානාත්මක තබා ගන්නට පුළුවන්. අංක 5. දවස සඳහා එක් නොකළ හැකි කාර්යයක් තෝරන්න. ඔබේ කළ යුතු දේ ලයිස්තුව තික වූ විට ඔබට අධික වෙහෙසක් දැනෙනවා. දවස අවසානයේදී ඵලදායී නොවන හැඟීමක් දැනෙනවා. ඒ වෙනුවට ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ හැකි එකම එක් කාර්යයක් තෝරන්නේ. එය මෙසේ වන්නට පුළුවන්. ව්‍යාපෘතියක කුඩා කොටසක් සම්පූර්ණ කිරීම. විනාඩි 10ක් ව්‍යායාම කිරීම, වැදගත් කෙනෙකුට ඇමතුමක් දීම, එක් ලාච්චුවක් පිරිසිදු කිරීම, යට සඳහා ඇඳුම් සූදානම් කිරීම, මේ වගේ එක් ප්‍රධාන කාර්යයක් සම්පූර්ණ කිරීමට හැකියාව ඔබට ලබා දෙන අතර කාලබහුල දිනවලදී පවා ඔබගේ කාලය සාර්ථකව නිමි කරගෙන ඇති බවට සහ ඔබ ජයග්‍රාහී හැඟීමක් ඔබට දැනෙනවා. අංක 6. තත්පර 30ක් පිරිසිදු කිරීම. මේ පුරුද්දමකින් අවම උත්සාහයකින් ඔබගේ ජීවන රටාව ඔබ අවට පරිසරය පිරිසිදු තබා ගන්නට පුළුවන්. ඔබ කාර්යයක් අවසන් කරන සෑම අවස්ථාවකම වටපිටාව සකස් කිරීමට තත්පර 30ක් වැය ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් කෑම පිසීමෙන් පසු එක් පිඟානක් වහාම සොදන්න. වැඩි කිරීමෙන් පසු පෑන් සහ සටහන් පොන් නිසි තැන තබන්න. ඇඳුම් මාරු කිරීමෙන් පසු ඒවා රෙදි කුඩයට දමන්න. තත්පර 30ක් යනු කිසිවක් නෙවෙයි. නමුත් එය පිරිසිදු කිරීමට විනාඩි 30ක් ගතවන අවුල් සහගත කොට කැසීම් වළක්වනවා. අංක 7. විනාඩි 2කින් මනස යලි පිහිටවීම භාවිතා කරන්න. ඔබට ආතතියක්, කෝපයක් හෝ මානසිකව අධික ලෙස වෙහෙසක් දැනෙන සෑම විටම විනාඩි 2ක් ඔබ විරාම ගන්න. දුරකථනයේ පිරිසීමක් හෝ කතා කිරීමක් නොකර සෙමින් හුස්ම ගැනීම පමණක් සිදු කරන්න. මේ පුරුද්ද මකින් ඔබට ඔබගේ හැඟීම් ඉදිරි දවස පුරාම පැතිරීම වළක්වනවා. උදැසන යමෙක් ඔබට රළු ලෙස කතා කරහොත් එම කලකිරීම පැය ගණනාවක් ඔබ පසුපස එන්නට පුළුවන්. නමුත් ඔබ විනාඩි 2ක මානසික යලි පිහිටවීමක් සඳහා විරාමයක් ගන්නේ නම් එම කෝපයට තිබූ බලය නැතිව යනවා. මේ පුරුද්ද තීරණ ගැනීම සහ චිත්ත වේගී පාලනය වැඩි දියුණු කරන්නට ඔබට උදව් වෙනවා. කාට සෑම පැයකටම එක් කුඩා ශාරීරික චලනයක් කරන්න. දිග වේලාවක් වාඩි වී සිටීම ඔබගේ ශක්තිය අඩු කරනවා. ඔබට දැඩි ව්‍යායාමයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ කුඩා චලනයක් පමණයි. ඔබ සෑම පැයකට වරක් මෙසේ කරන්න. ඉක්මනින් ඇකති කැරීමක්, උරහිස් දෙවරක් කරකවීමක්, තත්පර 10ක ඇවිදීමක්, බෙල්ල මුදව හැරවීමක්, මෙම කුඩා චලනයන් තද ගතිය වළක්වනවා. තිහිට්ටුව අඩු කරනවා සහ රුධිර ප්‍රවාහනය වැඩි දියුණු කරනවා. බොහෝ දෙනෙක් දිව ආහාරයෙන් පස්සේ තිහිට්ටුවක් දැනෙන බව පසනවා. බොහෝ විට හේතුව ආහාර නෙවෙයි, ටික වේලාවක් වාඩි වී සිටීම. සෑම පැයකටම කුඩා චලනයක් ඔබගේ ශක්ති මට්ටම වඩාත් ස්ථාවර කරන්නට ඔබට උදව් වෙනවා. අංක 9. ඔබේ ළඟ සිටින්නෙකු එක් කාරුණික වාක්‍යයකින් ආමන්ත්‍රණය කරන්න. එම මයික්‍රෝ හැබිට් එක ඔබගේ සම්බන්ධතා වැඩි දියුණු කරන්නටත් ඔබේම මනෝභාවය ඉහළ නංවන්නටත් උපකාරී වෙනවා. ඔබ යමෙකු උසස් කරන විට ඔබ ඔබවම උසස් කරගන්නවා. එය මෙසේ වන්නට පුළුවන්. ඔය විශිෂ්ට කාර්යයක් කළා. මම ඔයාව අගය කරනවා. ඔයාගේ අදහස ඉතා බුද්ධිමත්. මෙලෙස කරුණාව දක්වන්නට සහයක් අවශ්‍ය නැහැ. නමුත් ඒ ශක්තිමත් චිත්තවේගී සම්බන්ධතා නිර්මාණය කරනවා. සකයෙකුගේ කාලයට ප්‍රශංසා කිරීමට තත්පර 5ක් ගත විය හැකියි. නමුත් ඔවුන්ගේ මුළු දවසම දීප්තිමත් කර වඩා හොඳ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක් දිරිමත් කළ හැකියි. කුඩා කරනාව දිගු කැලීන විශ්වාසයක් ගොඩනගන්නට උපකාරී වෙනවා. අංක 10. විනාඩි 1 සන්ධ්‍යා විරාමය. නිින්දට යාමට පෙර ඔබේ දවස අවසන් කිරීමට එක් විනාඩියක් ඔබ වැය කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේවල් කීපයක් තමයි මේ. ඔබේ දුරකථනය ඇඳෙන් ඈත් කිරීම. හෙට සඳහා ඇඳුම් සූදානම් කිරීම. ඔබේ ඇඳ අසල මේසය පිස දැමීම. කැමර හුස්මක් දෙකක් ගැනීම. හෙට සඳහා එක් අභිප්‍රායක් සැකසීම.
මෙම නිස්කලංක අවසානය ඔබේ මනස ලිහිල් කිරීමට සහ නින්දේ ගුණාත්මික භාවය වැඩිදියුණු කරන්නට ඔබට උපකාරී වෙනු. ඔබ පැයක් පුරා දුරකථනය පරීක්ෂීමෙන් පස නිදාගත් විට ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය පවතිනවා. නමුත් ඔබ සරල මිනිත්තු එකක චාරිත්‍රයක් අනුගමනය කරන විට ඔබේ මනස මන්දකාමියයේ විවේකයේ සඳහා සූදානම් වෙනවා. එවිට ඔබ ඊළඟ දවසේ සුව නින්දකින් පසු සංසුන්ව අවදි වන්නට ඔබට මෙය බෙහෙවින්ම උපකාරී වෙනවා. අංක 11. සෑම රාත්‍රියකම එක් කුඩා ජයග්‍රහණයක් ලියන්න. විශාල ජයග්‍රහණයක් නෙමෙයි, ඉතා කුඩා ජයග්‍රහණයක්. එය මෙසේ ලියන්නට පුළුවන්. මම ප්‍රමාණවත් තරම් ජලය පානය කළා. මම මගේ කෝපය පාලනය කළා. මම මගේ මේසය සංවිධානය කළා. මේ ශුද්‍ර පුරුත මගින් ගැටලු වෙනුවට ප්‍රගතිය දැක්වීමට ඔබගේ මනස පුහුණු කරවනවා. අපි බොහෝ විට අපගේ දවස අවසන් කරන්නේ වැරදුණු දේ ගැන සිතමි. එක් කුඩා ජයග්‍රහණයක් ලියවීම ඔබගේ ස්වයං කතාබහ වෙනස් කරන අතර ක්‍රමයෙන් විශ්වාසය ගොඩනගනවා. අංක 12. සුදුසු දේ සුදුසු ස්ථානයේම තබන්න. මේ සරල නමුත් වඩාත් ඵලදායී මයික්‍රෝ හැබිට් එකක්. ඔබ යමක් භාවිතා කළ විට එය වහාම නිසි ස්ථානයේම ආපසු තබන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ සෑම දිනකම ඔබේ කාර්ය අතර එකම ස්ථානයේ තැබුවහොත් ඔබ උදෑසන සෙවීමට කාලය නාස්ති කරන්නේ නැහැ. ඔබේ බෑගය එකම පුටුවේ තැබුවහොත් ඔබ අවුල් වීම වළක්වනවා. මේ කුඩා පුරුදු දිගු කාලීනව පැය ගණනක් ඉදිරියට දෙනවා. ඉතින් අපි අද කතා කරපු මයික්‍රෝ හැබිට්ස්, එහෙම නැත්නම් ශුද්‍ර පුරුදු බලවත් වෙන්නේ ඒවා පවත්වා ගැනීමට පහසු වෙන නිසායි. ඔබට අභිප්‍රේරණයක් හෝ අලුත් ආරම්භයක් අවශ්‍ය නැහැ. ඔබට පරිපූර්ණ චර්යාවක් අවශ්‍ය වන්නේත් නැහැ. ඔබට අවශ්‍ය වන්නේ කිසිදු උත්සාහයකින් පාහේ අවශ්‍ය නොවන, නමුත් දිනපතා නැවත නැවත කරන විට වඩාත් සුමට සංසුන් සහ සංවිධානාත්මක ජීවිතයක් ගොඩනගන කුඩා ක්‍රියාකාරකම්. අපි අද කතා කරපු පුරුදු 12න් පුරුදු 2ක් හෝ 3ක් සමගින් ඔබ පටන් ගන්න. සතියක් ඒව උත්සාහ කරන්න. ඔබේ දවස සැහැල්ලු සහ වේගවත් වඩා ඵලදායී වන බව ඔබටම පැනේවි. ඔබට එම වෙනස දැනුණු පසු සිංින් නව ශුද්‍ර පුරුදු, එහෙම නැත්නම් මයික්‍රෝ හැබිට්ස් එකතු කර ගන්න. විශාල වෙනස්කම් ආරම්භ වෙන්නේ විශාල ක්‍රියාවලින් නම් නෙවෙයි. ඒ බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ ආරම්භ වන්නේ ඔබ ස්ථාවරව ගන්නා කුඩා පියවරවල් වලින්. මයික්‍රෝ හැබිට්ස් යනෝ ශක්තිමත්, ස්ථාවර සහ ධනාත්මක දිනයක් ගොඩනගන නිහඬ මෙවලම්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ මම දාපු ගමන්ම බලන්න ඔයා කැමති නම් කම්සෝල් බයි තනු මගේ YouTube channel එක subscribe කරන්න. notification bell icon එකත් click කරන්න. Instagram, Facebook, TikTok එකේ කම්සෝල් බයි තනු මාව follow කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වටේ කියලා හිතෙනවා නම් එයාලටත් share කරන්න. ඉතින් යලි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.